වැඩමවා වැඩ සිටිනවා. ගෝනගලපුර සුධර්මාකර පිරිවෙන්පති බෙන්තර වරල්ලාවිට කෝරළේ උපප්‍රධාන සංඝනායක අධිකරණ සංඝනායක න්‍යාගම සමිත කරුණායක මහින්පාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටිනවා. ඒ වගේම මුල්ලේගොඩ ශ්‍රී සුනන්දාරාමාධිපති බෙන්තර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී බෙන්තර වරල්ලාවිට කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුවත්තේ සුමනසාර නායක මහින්පාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටිනවා. යාලේගම ජයසුමනාරාමාධිපති ඉස්රාමලත් විද්වාල්පති රාමාන්‍ය මහානිකායේ පාලක සංඝ සභික ගම්මැද්දේගොඩ සෝරත නායක මහින්පාණන් වහන්සේ අතුරු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටිනවා. කටුකොළිය චේතියගිරි පුරාණ රාජ මහා විහාරවාසී සද්ධර්මෝදය පිරිවෙන් විදේරි පරිවේනාධිපති විදේරි පිටියේ හේමරතන නායක මහින්පාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටිනවා. අකාලිගොඩ අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති නායක මහින්පාණන් වහන්සේ වෙනුවෙන් ඉදිරියේ විමල ජෝති හාමුදුරන් වහන්සේ එවාගේම විහාරස්ථානයේ හාලියල විමලසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මිල්ලතේ විමල බුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ඒ ගෞරවනීය මහා සංඝරත්නය මේ අවස්ථාවේදී පවුල වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් වැඳ නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මේ සම්භාවනීය ගුරු පියාගේ මනුස්ස ජීවිතයේ උපරිම දීර්ඝායුෂ ලැබලා අපි අතරින් සියම මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින සියලුම ඥාතීන් හිතයිසින් කල්යාණ මිත්‍රයින් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේදී පවුල වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට එතුමාගේ මුණු පුරාවන වෙන්තර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක දිලන්ත මැදගොඩ මැතිතුමාගේ හිතවත් සම්බන්ධතාවයන් නියෝජනය කරමින් එල්පීඩීය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකතුමා ඇතුළු මහජන නියෝජිතව බෙන්තර ප්‍රාදේශීය සභාවේ ඒ මහජන නියෝජිතවතුරු ඇතුළු සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් අවසාන වෙලාවේ රෝහලට ඇතුළත් කරනකොට තිබේ. ඒ නිසා කොළඹ ජාතික රෝහලේ සේවය කරන වගේ රැකියාව කරන වගේම මේ පළාතට මහත් සේවාවක් ඉටු කරපු එතුමාගේ වැඩිමහල් දියණිය රුක්ලාන්ති සේනාතිලක. ඒ වගේම එතුමිය තමයි ශ්‍රී ලංකාවට කාන්තා යුද හමුදා සෙබලියන් බඳවා ගැනීමේදී ලංකාවේ පළමුවෙන් කාන්තාවන් 8 දෙනෙක් යුද හමුදාවට එක් වෙලා තිබෙනවා. ඒ එක්කෙනෙක් තමයි මේ මාලා සේනාතිලක මහත්මිය පසු යුද හමුදාවේ රැකියාවෙන් ඉවත් වෙලා තිබෙනවා. ඒ වගේම රාජු සේනාතිලක මහත්මයා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරමින් සිට විශ්‍රාම ගිහිල්ලා අද මේ ප්‍රදේශයේ ස්වේච්ඡා සේවාවන් රාශියක් කරමින් ජීවත් වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී දීර්ඝායුෂ මුක්ති විඳින්මින් සිටින මේ අවස්ථාවේදී කරාසී වෙන්නේ මේ බෙන්තර ප්‍රදේශයේ තාමත් ගෞරවනීය ජීවිතයක් ගත කළා. යහපත් දරු පරපුරක් මේ රටට බිහිකල දායාද කළ ඒ ආදරණීය සීයාට තමගේ තාත්තාට ඥාතිවරයාට අවසාන වශයෙන් ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කළා. දාන සීල භාවනාදී පින්කම් කළා. පින් අනුමෝදන් කිරීමේ අවස්ථාව ඒ පින්කම් සිදු කර දෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් වැඳ නමස්කාර පූර්වකව ගෞරවනීය මහා සංඝරත්නයට ආරාධනා කර සිටිනවා. කවුරුත් පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්නේ. Oh.
අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සෝකාකෝල පින්නතුනි අභව ප්‍රාප්ත මහින්ද වික්‍රමසේකර සේනාධිලක ගුරු පියාණන් හමෙහි පරිලවින් සංග්‍රහ කිරීමේ පරමාර්ථ පෙරදරි කරගෙන මේ මොහොතේ සකසන්නට යෙදුණු මේ දෙහෙත් කිලම්පස මතක වස්ත්‍ර සියල්ලම වැඩමවදාළ මහා සංඝරත්නයේ සම්මුති මහා සංඝරත්නයේ සලකාගෙන අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයට වර්තයට අයිති ගෞරවනීය මහා සංඝරත්නයේ උදෙසා සංඝ සතුව පූජා කරමින් එතුමාට පරිලවින් සංග්‍රහ කිරීම සඳහා කවුරුත් මේ වාක්‍යය කියන්නේ එමානි මත්තක වත්තානි බික්ඛු සංඝස්ස දේම මේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවන් දේශනා කරනවා හැමදෙනාම හොඳින් ශ්‍රවණය කරන්න. අනිච්ඡාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේ සංෝප සමෝසුඛෝ අනිකුත් ඒ ප්‍රකාශ කරනවා ඒ අය තමන්ට සෑම වෙලාවකම පැමිණෙන්න වෙලාවලට කලින් යුතුයකම් කොටස් නැගෙන ටෙස්ට් කරන්නට ඒ සත්‍ය ආචාමත් සත්‍ය සියාට නිරතුරුවම ආදරයෙන් සෙනෙහසින් සලකපු පිළිසක්කේට මේ වගේ නම් අපි දැන් මාස ගණනක් ඉවර කරලා කියන්නේ දැන් වසර 100 සම්පූර්ණ වෙන තුනේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ යථාර්ථයක් තියෙනවා ලෝකෙ ජීවිතය කාර්යයේ පරිවිනාධිපති ඒ වගේම පෙරවල්ලාට කොල්ලෙහා කර්තන ශික්ෂේ ප්‍රධාන සංඝනායක අපේ ගෞරවනීය සමිතනායක මහපාණන් වහන්සේ විසින් ඒ වගේම අපේ යාලේගම ජයසමනාරාම විහාරස්ථානය නියෝජනය කරමින් මුල්ලේගොඩ ශ්‍රී සනන්දාරාමාධිපති ගෞරවනීය කටුවතේ සුමනසාර පන්දපාපුරන් වහන්සේ විසින් ඒ වගේම කටුකොළේ සද්ධර්මෝදය පිරිවෙන් නියෝජනය කරමින් ඒ වගේම මේ ප්‍රදේශයේ අනිකුත් විහෙර විහාරස්ථාන නියෝජනය කරමින් ඒ ගෞරවනීය ආශිර්වාද සිද්ධ කරා. ඒ තමයි අප විසින් තිසරණේ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වත් ගුණවත් පිරිසක් බවට පත් වුණා. එන්නතරිය ඒ අනතුරුව සිල්වත් සාදී පූජා ද්‍රව්‍යයන් සංසතුවසින් පූජා කළ දානමය කුසලයේ එක්රැස් කරගත්තා. ඒ වගේම මේ රැස් කරගන්න පුණ්‍යාකරද අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවන් ශ්‍රවණය කළා. සීල භාවනා කරන තුරු පුණ්‍යාක්‍රියාවන් අපසතු වෙන මොහොතේ
ඒ සියලු කුසල අපාතරෙන් අදින් වෙන් වෙන මේ දින කීපයකට උඩදී අපාතරෙන් වෙන් වෙන මහින්ද වික්‍රමසේකර සේනාධිරක මහත්මයාට අත්පත් කර දෙමු. සංසාරිකව සුගතිය හිමි කර ගනිවා මේ හේතුවෙන් ප්‍රාර්ථනය ඇති කරගෙන ඉදම් මේ ඥාතිනං හෝතුනං ඔන්නමේ උදකං වද්දං යතානින්නම් පවද්දති ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති චිතං සබ්බමේව සමිජ්ජතු පෝරෙන්තු චිත්ත සංකප්පාමනි ජෝතිරසෝ යතා ඉච්ඡිතං පච්චිතං තුයං සමිජ්ජතු සබ්බේ පෝරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසෝ යතා. දැන් ඒ කෙටි අනුශාසනාවන් ගෞරවනීය පළමු අනුශාසනාව ගොඩනැගිලි සදර්මාකර පිරිවෙනේ විශ්‍රාමලත් පරිවර්තනාධිපති මෙතරවල්ලාට කොල්ලිහා කලපදේශිකේ උපප්‍රධාන සංඝනායක අධිකරණ සංඝනායක අපේ ගෞරවනීය න්‍යායගම සමිති නායක මහින්පාණන් වහන්සේ විසින් සිදු කරන ඇති ඊගා අනුශාසනාව අපේ කටුවත් සමන සානායක හමුදාන වහන්සේ විසින් ඒ වගේම අනිකුත් අනුශාසනාව මේ දෙපැත්තේ අපේ හේමරතන පඬිතු හමුදාන වහන්සේ විසින් සිදු කරනවා. අධිකරු නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ උගන්වලා දැන් නම් බොහෝ ගුරු උගන්වලා අවු විද්ද කරගන්න. අපි උගන්වන්නේ අපි එහෙම යන මිනිස්සුත් ඉන්නවා. ඒක නෙවෙයි. මේ පරණ ගුරුවරු අත්වශයෙන්ම පුදුම කැපුණි. විද්‍යාවක් ගන්න, මානවකයක් ගන්න, ලවටක් ගන්න. කැපවීමකින් ඒ කාර්යය කරනවා. පිළිම කැපවීම. ප්‍රාන්තියේ තියෙන සියලුම විශේෂ තුගන්න. ක්‍රීඩා පිළිවෙල උත්කලපයන් කරන ගුරුතුමෝගේ හැටි. ලක්ෂා. शनियार पास आप दुनिया में नए दिए चार दिन होगी अभी खाओ नहीं नहीं बहुत
Rohana, hey Vanu. Putih, bukan Pak. Ini putih, putih. Rohana ada. Mana ya? Ada. Oh? Eh, mal lah. Mal sekarang yang mal. Ini apa yang dia? Mia.
අපේ බොස් නම් අල්ලන්න බැරි වෙන්නේ. මේක කෝල් එකක්. එයාට විතරක් නෙවෙයි මම ඉතින් මල්ලුනේ. दिले बहन
Foto බලන්න. Halo. Ya, ikan tekan aja. Bukan aja. Siah itu nggak gimana mantannya. Asa වැඩි වුණා හිට. Enggak.
දැන් ඉතින් අමුද්දක් ගහන්නේ. මෙන්න මේ කොට්ට ගේ දීලා ගාන කෙලින්ම ඉස්සලා වලින්. නයිද? ඉවරද? YouTube දාන්නේ ඉන්නේ. ඔව්. බෑක්කෑ පෝකේ ඔටෝමැටිකලි බ්ලෝ වෙන්න දාමු. හරියට හරි බෑක් එක ෂොට් යන්නේ. ඉවරයි. පෝකේ ගහ අනේ යාසේ පෝක්කයක් ගහනවා. රටේ ගහුව හොට් එක. ඒගොල්ලෝ ඉවරයි මම තමයි මරිච්ච කාලේ බලන් ගියයි. ඒ වගේ මම හිටනම හම්බුනේ නැහැ ගියේ. අපි පිළිත් ගන්න ඕනේ කියලා. ඒ වගේ ලොකු දරුමු කිව්වා. කියන්නේ වෙන්නේ. ඒ මහා පාරේ ඉන්නේ මාත්. විලගේ පාදාර අම්බුල් ලොක්කල සෝදින් දැවිද මගේ වෙඩින් එකේ වෙලාවේ ඊට වඩා අඩකාරී. ඒ මගේ වෙඩින් එකේ දැන් ඉන්න පොඩි ගෝල්. නෑ නෑ වෙඩින් එක දාස්නේ රට මොකද ගාලේ තමයි ඉන්නේ ඉන්නේ හරි මූණ ඊට පස්සේ මම වෙන්නේ හරි නාලක ගෑනට හිතුවෙත් නෑ ඕන වෙන්නේ කෙලිම මූ එහෙම මං ඉන්නවා මට දැන් කරමු